මම මිලින්ද දකුණු කොරියාවේ සේවය කරන්නේ. ඇත්තටම අපේ රටේ ඇති වුණු ආර්ථික අර්බුදයත් එක්ක මගේ බැංක් account එකේ තිබුණු මුදල් වල වටිනාකම නැති වුණා. ඒ නැතිවීමත් එක්ක මම තේරුම් ගත්ත බැංකුවේ මුදල් දමාගෙන ඉඳීමෙන් සිද්ධ වෙන්නේ මුදලේ ඇති වටිනාකම නැති වෙන එක කියලා. පස්සේ මම මුදල් ආයෝජනය කරන තැනක් හොයනකොට මට කොටස් වෙළඳපොළ ගැන දැනගන්න ලැබුණා. පස්සේ මම කොටස් වෙළඳපොළ ගැන YouTube කරා හොයන්න ගත්තා. එහම වෙනකොට මට channel 10ක් විතර හම්බ වුණා. ඒ channel 10 අතරින් සිනිමා channel එකේ විශේෂත්වයක් මම දැක්කා. පස්සේ මම සිනිමා channel එකට ගිහිල්ලා සිනිමා channel එකේ දාලා තියෙන වීඩියෝ බැලුවා. ඒ බලනකොට මම තේරුම් ගත්තා හොඳ අවබෝධයකින් තමයි සිනිමා channel එක කරන කෙනා මේක කියලා දෙන්නේ කියලා. පස්සේ මම සිනිමා ආයතනයේ පාඨමාලාවට සම්බන්ධ වෙලා මේ පාඨමාලාව සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා. ඇත්තටම මම හිතන්නේ කොටස් වෙළඳපොලේ කවුරු හරි මුදල් ආයෝජනය කරනවා නම් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. නැත්නම් අපේ මුදල් නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම හිතන්නේ සිනිමා ආයතනය වගේ හොඳ අවබෝධයක් තියෙන තැනකින් අපි ඉගෙන ගත යුතුයි කියලා. මම කියන්නේ ඔයාලා කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කරනවා නම් සිනිමා ආයතනය වගේ තැනකින් හොඳට ඉගෙන ගන්න.